මම රෙබෙකා දේවප්‍රසාදිනි. මම අද ඉන්ට්‍රොඩියුස් කරන්නේ ස්කිල් ෂොප් කියන වෙබ් ප්‍රොජෙක්ට් එකේ sign in sign up එක sign in sign up එකේ ඩිසයින් එක කොහොමද ක්‍රියේට් කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ head එක. ඒකට icon එකක් දාලා තියෙනවා. ඒ වගේම ස්කිල් ෂොප් කියලා මම head එකේ title එකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ බොඩි එක. බොඩි එක ගත්තාම බොඩි එකේ තමයි sign in sign up එක ඩිසයින් වෙලා තියෙන්නේ. මේ තියෙන ෆෝටෝ එක. sign up එකක් යොදාගන්නේ යූසර්ට අලුත් account එකක් නිර්මාණය කරගන්න. first name, last name, email, password, confirm password වලට details ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම එයා ඉන්නේ එයා ස්කිල් සේල කෙනෙක්ද ස්කිල් බය කෙනෙක්ද කියලා සිලෙක්ට් කරන්න තියෙනවා. මේ විදියට ඩීටේල්ස් ටික දීලා account එකක් create කරගන්න පුළුවන්. මේ බටන් එක හරහා දැනටමත් account එකක් තියෙනවා නම් sign in වෙලා email password දීලා මේ password එක අමතක නම් forgot password මගින් password එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ sign in වෙන්න පුළුවන්. මේ විදිහට තමයි මම මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා මම මේ එකම page එක තමයි use කරලා තියෙන්නේ. මේ එකම background එක තමයි use කරලා තියෙන්නේ sign in sign up දෙකටම. අපි දැන් බලමු මේක responsive කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ phone size එකෙන්, මේ තියෙන්නේ tablet size එකෙන්, මේ තියෙන්නේ laptop PC size එකෙන්. මම මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කිරීමට HTML, CSS, JavaScript වගේම Tailwind CSS යොදාගෙන තියෙනවා. මේ තියෙන HTML code එක head එක තුල meta tag use කරලා තියෙනවා. විවිධ භාෂා වලට support වෙන විදිහට සහ responsive වෙන විදිහට තමයි meta tag භාවිත කරලා තියෙන්නේ. ටයිටල් එකේ ස්කිල් ෂොප් කියලා දීලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක ස්ටයිල් කරන්න Tailwind CSS යොදාගෙන තියෙනවා ස්ක්‍රිප්ට් ටැග් එකක් මගින්. ඒ වගේම head එකේ icon එකක් ඇතුළත් කරලා තියෙනවා. දැන් අපි බලමු body එක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. body එකේ full screen එක gradient දීලා තියෙනවා. ඒ වගේම flex භාවිතා කරලා center කරලා තියෙනවා. මේකේ head එක මේ body එකේ head එක ගත්තාම ඒක blue indigo color එක මගින් style කරලා තියෙන්නේ. මේ තියෙන form එකට අදාළ div එක. මේකේ sign in සහ sign up කියලා form දෙකක් තියෙනවා. ඒ තමයි main form දෙක. sign in එක email password සඳහා details ඇතුළත් කරන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. remember me එක සහ forgot password එක සඳහා බටන් මගින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම error message එන විදිහට නිර්මාණය කරලා තියෙනවා. sign up එක ගත්තාම first name, last name, email, password සඳහා details ඇතුළත් කරන්න පුළුවන් වෙන්න password, forgot password වලට details ඇතුළත් කරන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. account type එක සඳහා label එකක් යොදාගෙන තියෙනවා. account එක create කරගන්න බටන් එකක් use කරලා තමයි account එක create කරගන්නේ. දැන්ටමත් account එකක් තියෙනවා නම් sign in වෙන්න පුළුවන් විදියට on click එකක් භාවිතා කරලා තියෙනවා. මේ විදියට තමයි දැන් photo එක මම මේ design කරලා තියෙන්නේ. මේක style කරගන්න Tailwind CSS වලට අමතරව මම style.css ෆයිල් එකක් යොදාගෙන තියෙනවා. ඒකේ primary color, secondary color විදියට
මට ඕන කලර්ස් ටික ඇතුළත් කරලා තියෙනවා. දැන් අපි බලමු JavaScript එක දිහා. JavaScript එකේ ෆන්ක්ෂන් දෙකක් තියෙනවා. මේ මේන් ෆන්ක්ෂන් දෙක එකක් තමයි toggle form එක. ඒක අර යූසර්ට sign in sign up එක අතර තියෙන ඒ ස්විච් එක ක්ලික් කරනකොට JavaScript ෆන්ක්ෂන් එකෙන් රන් වෙලා class list toggle කියන මෙතඩ් එක භාවිත කරලා ෆෝම් එක හයිඩ් කරලා වෙනම ලෝඩ් වෙන්නේ නැතුව ෂෝ වෙන්න ස්මූත් විදිහට එන්න තමයි මේක මේ භාවිතා කරලා තියෙන්නේ. ස්මූත් ස්විච් ඉෆෙක්ට් එකක් එන්න තමයි අපි නිර්මාණය කළ තියෙන්නේ. ඊගවට අපි බලමු දෙවෙනි ෆන්ක්ෂන් ෆීචර්ස් එක දිහා. පාස්වර්ඩ් එක ගැන. පාස්වර්ඩ් toggle password කියලා මම දීලා තියෙනවා. ඒක පාස්වර්ඩ් ෆීල්ඩ් එක අසල මේ ළඟ තියෙන අයිකන් එක ක්ලික් කරනකොට ඉන්පුට් ටයිප් එකේ පාස්වර්ඩ් තියෙනවා නම් ටෙස්ට් කරනවා. ටෙස්ට් තියෙනවා නම් නැවත ඒක පාස්වර්ඩ් කරනවා. ඒ වගේම අයිකන් එකත් වෙනස් වෙනවා. ෆීචර්ස් එක යූසර් කන්වයිස් එක වැඩි කරන්නයි ඒ තියෙන මිස්ටේක් අඩු කරන්න තමයි ඒක භාවිතා කරලා තියෙන්නේ. කියන්නේ අපිට පාස්වර්ඩ් එක වැරදුනහම අපිට පාස්වර්ඩ් එක හරියට ගැව්වද නැද්ද කියලා හොයාගන්න බැරි හින්දා ටෙස්ට් එකට මාරු කරලා බලන්න. එහෙම නැත්නම් ටෙස්ට් එකේ තියෙන එක හරිනම් එතකොට අනිත් අයිකන් විදියට වෙනස් කරගන්න තමයි ඒක යොදාගන්නේ.